ජපානට ආපු ගමන් තියෙන Apple සමාගමම ගන්නේ නැතුව හිටියොත් ප්‍රශ්න ඉවරයි. හරි. ජපානට ආපු ගමන්ම වියදම් වර්ග කිහිපයක් තියෙනවා. අත්‍යවශ්‍ය වියදම් සහ අනවශ්‍ය වියදම්. ඉතින් ඔන්න ඔය දෙක හරියට බැලන්ස් කරොත් ඕනම මෙහෙකට මෙහෙ ඇවිල්ලා ඉන්න පුළුවන්. ඉතින් මම කියන්නේ අනවශ්‍ය වියදම් කියලා මම දැන් ඉස්සෙල්ලා කියපු එක. ඒ කියන්නේ Apple සමාගම ඔයගොල්ලෝ ගන්න ගියොත් එහෙම ඔයගොල්ලොන්ට මෙහෙ ඉතින් වියදම් සැර වැඩි. ඒක ඉතින් සාමාන්‍යයි. ඉතින් උඹලා මතක තියාගන්න ඕනේ එකක්. උඹලා එන්නේ මුළු වියදමම අතින් සල්ලි දීලා කිසි ප්‍රශ්නයක් නැත්නම් අවුලක් නැහැ හැමේව ගත්ත. උඹලා එන්නේ ණය වෙලා නම් Apple සමාගම ගන්න එපා මචං. අනිත් එක අත්‍යවශ්‍ය අපාර්ට්මන්ට් එකට වතුර බිල්, ලයිට් බිල් අන්න ඒවා සාමාන්‍යයෙන් දෙන්න ඕනේ. හැබැයි ඒක ලංකාවේ හිටියේ කොහොමද මෙහෙ ඇවිල්ලා ඉන්නේ කොහොමද කියන එක අනුව ඒක තීරණය වෙනවා. ඉතින් මම කියන්නේ හැම වෙලේම මතක් කරගනින්න උඹලා කොච්චර ලංකාවේ ණයද ලංකාවට කොච්චරක් දාන්න ඕනද කියන එක. අන්න ඒක වෙන් කරලා Tamanට යන වියදම කොච්චරක් අඩු කරන්න ඕනද කියන එක Taman හිතා ගන්න ඕනේ. ඒක කාටවත් පාලනය කරන්න බෑ. ඉතින් මෙහෙ එන්න SSW හොඳයි අනිවාර්යෙන් එන්ජිනියරින් වලට වැඩිය. ඉතින් ඇවිල්ලා වැඩේ කරගන්න. එච්චරයි.